තුලා ලග්නයක් තියෙන ඔයා ඔගෝස්තු 17 ඉඳන් සැප්තැම්බර් 17 වෙනකන් කාලයේදී මම මෙච්චර කාලයක් මහන්සි වුණු දේවල් වලින් දැන් මට ඇත්තටම ලැබෙන්නේ යන්නේ මොකද්ද කියලා හිතෙන්න පටන් ගත්තොත් ඒ ගැන අවධානයෙන් බලන්න. මොකද මේ කාලයේ රවි සිංහ රාශියට මාරු වෙනවා. තුලා ලග්නයට සිංහය වැටෙන්නේ 11 වෙනි භාවයට. 11 වෙනි භාවය කියන්නේ ලාභ, ආදායම්, අරමුණු ඉටු කර ගැනීම, මිතුරන්, සමාජ සම්බන්ධතා, වැඩිමහල් සහෝදර සහෝදරියන් සහ Taman බලාපොරොත්තු වෙන දේවල් ලැබීම වගේ කරුණු සම්බන්ධ භාවයක්. ඒ නිසා මේ කාලයේදී ඔයාගේ අවධානය යොමු වෙන්න පුළුවන් ලොකුම පැත්තක් තමයි මගේ මහන්සියේ ප්‍රතිඵලය මොකද්ද කියන එක. ඔයා රැකියාවක ඉන්නවනම් කරන වැඩේට ලැබෙන ආදායම ගැන හිතන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවනම් ගනුදෙනු වැඩි කරගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාවයක් තියෙනවනම් ඒකින් අමතර ආදායමක් හොයාගන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන්. ඒ වගේම කාලයක් තිස්සේ බලාගෙන හිටපු යම් අවස්ථාවක් මේ කාලයේදී ළඟට එන්නත් පුළුවන්. තව විශේෂ කාරණයක් තියෙනවා. තුලා ලග්නයට 11 වෙනි භාවයේ අධිපතියා රවි. ඒ නිසා රවි තමන්ගේම සිංහ රාශියට ගිහින් තමන්ට අයිති 11 වෙනි භාවයේම ගමන් කරනවා. මේක නිසා 11 වෙනි භාවයේ කරුණු තරමක් ප්‍රබලව දැනෙන්න පුළුවන්. හැබැයි මෙතනින් කියන්නේ සල්ලි අනිවාර්යෙන් ලැබෙනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ලාභ සහ අවස්ථා සම්බන්ධ කරුණු ඔයාගේ අවධානයට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාලයක් තිස්සේ ඔයාට උදව් කරන්න පුළුවන් කෙනෙක් හමු වෙන්න පුළුවන්. පරණ මිතුරෙක් හරහා වැඩකට සම්බන්ධ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. රැකියාවේදී අලුත් සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන්. තමන්ගේ වැඩේ ගැන වැඩි පිරිසක් දැනගන්න පුළුවන්. හැබැයි කේතුගේ බලපෑම නිසා මෙතන තවත් ගැඹුරු පැත්තක් තියෙනවා. ඔයාට කලින් ගොඩක් ඕනේ වුණු දෙයක් ලැබුණත් ඒකින් බලාපොරොත්තු වුණු සතුට නොලැබෙන්න පුළුවන්. මට මේක ලැබුණාට පස්සේ මම සතුටු වෙයි කියලා හිතපු දෙයක් ලැබිලා පස්සේ ඊට පස්සේ මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒක නරක දෙයක් නෙවෙයි. සමහර විට ඒකින් ඔයාට තේරෙන්නේ ඔයාගේ ඇත්තම අරමුණ මොකද්ද කියලා. මේ කාලයේදී මිතුරු සම්බන්ධතා ගැනත් වෙනසක් ඇති වෙන්න පුළුවන්. සමහර අය ළඟට එන්න පුළුවන්. සමහර අයගෙන් ටිකක් ඈත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ අරමුණු එක්ක ගැලපෙන්නේ නැති සම්බන්ධතා ගැන නැවත හිතන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්නයක් තියෙන ඔයාට මේ කාලයේ ලොකුම ප්‍රශ්නේ වෙන්න පුළුවන් දෙයක් තමයි මට ලැබෙන්න ඕනේ දේ මොකද්ද කියලා මම ඇත්තටම දන්නවද? නැත්නම් අනිත් අයගේ ජීවිතය දැකලා මමත් ඒ දේවල් පස්සේ දුවනවද? ඉදිරියට අපි බලමු මේ රවිගේ ගෝචරය ඔයාගේ ආදායම්, ලාභ, රැකියාව, මිතුරන්, සමාජ සම්බන්ධතා සහ දිගුකාලීන අරමුණු වලට කොහොම බලපාන්න පුළුවන්ද කියලා. තුලා ලග්නයට රවි සිංහයේ ගමන් කරන එක තේරුම් ගන්න නම් 11 වෙනි භාවය ගැන හොඳින් තේරුම් ගන්න ඕන. 11 වෙනි භාවය කියන්නේ ලාභ, ආදායම්, බලාපොරොත්තු ඉටුවීම, මිතුරු සම්බන්ධතා, සමාජ ජාලය, වැඩිමහල් සහෝදර සහෝදරියන් සහ තමන්ගේ දිගුකාලීන අරමුණු වගේ කරුණු සම්බන්ධ භාවයක්. තුලා ලග්නයට සිංහය 11 වෙනි භාවය. තව විශේෂම දෙයක් තමයි 11 වෙනි භාවයේ අධිපතියා රවිමයි. ඒ නිසා රවි තමන්ගේම සිංහ රාශියේ තමන්ට අයිති 11 වෙනි භාවයේ ගමන් කරනවා. ජ්‍යොතිෂයේදී ග්‍රහයෙක් තමන්ගේම රාශියේ සිටින එකෙන් ඔහුගේ බලය වැඩි වෙනවා කියලා සලකනවා. ඒ නිසා මේ කාලයේදී 11 වෙනි භාවයට අදාළ කරුණු වැඩිපුර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මුලින්ම ආදායම් ගැන බලමු. ඔයා රැකියාවක් කරනවා නම් තමන්ගේ ආදායම ගැන වැඩිපුර හිතන්න පුළුවන්. වැටුප වැඩි කරගන්න පුළුවන්ද? අමතර වැඩකින් මුදලක් උපයන්න පුළුවන්ද? තමන්ගේ දක්ෂතාවයක් මුදල් බවට පත් කරන්න පුළුවන්ද? වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් පාරිභෝගිකයන් වැඩි කරගන්න, නව සම්බන්ධතා හදාගන්න, වැඩි ආදායමක් ලබා ගන්න වගේ පැත්තවලට අවධානය යොමු වෙන්න පුළුවන්. හැබැයි මෙතන වැදගත්ම දෙයක් තමයි 11 වෙනි භාවය ලාභ ගැන කියනවා කියලා ලාභයක් අනිවාර්යෙන් ලැබෙනවා කියලා කියන්න බෑ. ඒකට දෙවෙනි භාවය, දෙවෙනි අධිපතියා, 10 වෙනි භාවය, දශා සහ අනිග්‍රහ බලපෑම් බලන්න වෙනවා. ඒ නිසා මේ ගෝචරය හොඳ අවස්ථා හඳුනා ගන්න උදව් කරන කාලයක් විදිහට බලන එක වඩා නිවැරදි. උදාහරණයක් ගමු. ඔයාට යම් දක්ෂතාවයක් තියෙනවා. හැබැයි ඒකින් මුදල් උපයන්නේ නැහැ. මේ කාලයේදී කෙනෙක් ඒ දක්ෂතාවය ගැන දැනගන්න පුරුවන්. එතනින් වඩාක් ලැබෙන්න පුරුවන්. එහෙම නැත්නම් ඔයාගේ වැඩේ වෙනත් කෙනෙක්ට හඳුන්වා දෙන්න පුරුවන්. මේ වගේ අවස්ථාවක් 11 වෙනි භාවයේ ස්වභාවයට ගැලපෙනවා. දැන් මිතුරන් සහ සමාජ සම්බන්ධතා ගැන බලමු. මේ කාලයේදී අලුත් කෙනෙක් හමු වෙන්න පුරුවන්. පරණ මිතුරෙක් නැවත සම්බන්ධ වෙන්න පුරුවන්. රැකියාවට හෝ ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක් හරහා අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. කණ්ඩායමක් එක්ක වැඩ කරන්න වෙන්න පුළුවන්.
සමාජ කටයුත්තකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මෙතන රවිගේ ස්වභාවය නිසා මිතුරු කණ්ඩායමකදී තමන්ගේ අදහස ඉස්සරහට දාන්න හිතෙන්න පුළුවන්. ඒක හොඳයි. නමුත් හැම වෙලාවෙම නායකයා වෙන්න ඕනේ කියලා හිතන්න එපා. අනිත් අයගේ දක්ෂතාත් අගය කරන්න. මිතුරුකමක් වටින්නේ එකිනෙකාගෙන් ප්‍රයෝජන ගන්න නිසා නෙවෙයි, එකිනෙකාට වටිනාකමක් දෙන නිසා. දැන් වැඩිමහල් සහෝදර සහෝදරියන් ගැන. 11 වෙනි භාවය ඔවුන් සමගත් සම්බන්ධයි. මේ කාලයේදී ඔවුන් එක්ක වැදගත් කතාබහක් ඇති වෙන්න පුළුවන්. ඔවුන්ගෙන් යම් උපදේශක් ලැබෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් යම් වගකීමක් ගන්න වෙන්න පුළුවන්. නැත්තම් ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක් ඔයාගේ ජීවිතයට බරපාන්න පුළුවන්. රවිගේ බලපෑම නිසා ඔයාගේ අදහස ඔවුන්ට තදින් කියන්න හිතෙන්න පුරුවන්. ඒ නිසා පවුලේ සම්බන්ධතාවය තුල තරංගයක් හදාගන්න එපා. දැන් දිගු කාලීන අරමුණු ගැන බලමු. 11 වෙනි භාවය කියන්නේ මම හෙට මොනවා කරන්නද කියන එකට වඩා මම අවුරුදු කිහිපයකින් කොහෙද ඉන්න ඕනේ කියන ප්‍රශ්නයට සම්බන්ධයි. ඒ නිසා මේ කාලයේදී ඔයාගේ අනාගත අරමුණු ගැන පැහැදිලි වීමක් ඇති වෙන්න පුරුවන්. අවුරුදු 5කට පස්සේ මම කොහෙද ඉන්න ඕනේ? මගේ රැකියාව කොහොම වෙන්න ඕනේ? මගේ ආදායම කොච්චර ස්ථාවර වෙන්න ඕනේ? මට මොන වගේ මිනිස්සු එක්ක සම්බන්ධතා තියාගන්න ඕනේ? වගේ ප්‍රශ්න ගැන හිතන්න පුළුවන්. මේක ඊටා ප්‍රයෝජනවත්. මොකද අරමුණ පැහැදිලි වුණාම තමයි අද කරන වැඩේට දිශාවක් ලැබෙන්නේ. දැන් කේතුගේ බලපෑම. කේතු 11 වෙනි භාවයට සම්බන්ධ වීම නිසා පරණ බලාපොරොත්තු කිහිපයක් ගැන උනන්දුව අඩු වෙන්න පුරුවන්. උදාහරණයක් විදිහට කාලයක් තිස්සේ ඔයාට යම් තනතුරක් ඕනේ. ඒක ලැබුණා. හැබැයි ලැබුණට පස්සේ ඔයාට තේරෙනවා ඒකෙන් බලාපොරොත්තු වුණු සතුට ලැබෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් බය වෙන්න එපා. සමහර විට ඔයාගේ අරමුණම වෙනස් වෙලා. කලින් ඔයාට වැදගත් උනේ අනිත් අයගේ පිළිගැනීම. දැන් ඔයාට වැදගත් වෙන්නේ නිදහස. කලින් වැඩි මුදලක් වැදගත්. දැන් පවුලට දෙන කාලය වැදගත්. මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒක තමන්ගේ අරමුණු ගැන වඩා පරිණත වීමක් වෙන්න පුළුවන්. දැන් රැකියාව ගැන තවත් පැත්තක්. 11 වෙනි භාවය ලාභයට සම්බන්ධ නිසා රැකියාවෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න පුළුවන්. වැඩ කරන තැන කෙනෙක් ඔයාගේ දක්ෂතාවය හඳුනා ගන්න පුළුවන්. අලුත් වගකීමක් ලැබෙන්න පුළුවන්. වැඩි පිරිසක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කණ්ඩායම් වැඩක් කරහා යම් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නමුත් තමන්ගේ වැඩේ ගැන පමණක් නොවේ තමන්ගේ සම්බන්ධතා ගැනත් අවධානය දෙන්න. සමහර විට අවස්ථාවක් එන්නේ ඔයාගේ දක්ෂතාවයෙන් විතරක් නෙවෙයි. ඔයා හඳුනන කෙනෙක් හරහා. ඒ නිසා හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න. නමුත් අනිත් අයව භාවිතා කරන්න එපා. දැන් සමාජ මාධ්‍ය හෝ තමන්ගේ වැඩේ වැඩි පිරිසකට පෙන්වීම ගැන. ඔයාගේ වෘත්තිය හෝ දක්ෂතාවය මිනිස්සු අතරට ගෙනියන කෙනෙක් නම් මේ කාලේදී ඒක වැඩි කරන්න උනන්දුවක් ඇති වෙන්න පුරුවන්. තමන්ගේ වැඩේ පෙන්වන්න, තමන්ගේ අදහස් බෙදා ගන්න, අලුත් සම්බන්ධතා හදා ගන්න. හැබැයි කේතුගේ බලපෑම නිසා හැම දෙයක්ම හැමෝටම පෙන්වන්න අවශ්‍ය නැහැ. පෞද්ගලිකත්වයට රැකගන්න. බ්‍රිහත් පාරාශර හෝරා ශාස්ත්‍රය වගේ පැරණි ජ්‍යොතිෂ සම්ප්‍රදායන් තුල 11 වෙනි භාවයේ ලාභ සහ ඉටුවීම් සම්බන්ධයෙන් වැදගත් භාවයක් ලෙස සැලකනවා. ඒ නිසා තමන්ගේ උත්සාහයෙන් ලැබෙන ප්‍රතිලාභ, සමාජ සම්බන්ධතා සහ අරමුණු ගැන මේ කාලයේදී අවධානය යොමු වීම සාධාරණයි. හැබැයි ගෝචරය විතරක් බලලා මුදල් ගැන සහතික අනාවැකි දෙන්න බෑ. ඒ නිසා මේ කාලයේදී ඔයාට කරන්න පුරුවන් හොඳම දේ තමයි තමන්ගේ අරමුණ පැහැදිලි කරගෙන ඒකට උදව් කරන මිනිස්සු සහ අවස්ථා හඳුනා ගැනීම. මොකද සමහර විට අවස්ථාව දැනටමත් ඔයා වටේ තියෙනවා. ඔයා ඒක දැකලා නැති එක විතරයි. දැන් තුලා ලග්නයේට රවි සිංහයේ ගමන් කරන මේ කාලයේදී ලාභ, රැකියාව, මිතුරු සම්බන්ධතා සහ අනාගත අරමුණු ප්‍රත්‍යයෙන් පෙන්වෙන්න පුළුවන් ප්‍රායෝගික වෙනස්කම් තව ගැඹුරින් බලමු. 11 වෙනි භාවය ගැන කතා කරනකොට අපිට නිතරම මතක් වෙන්නේ ලාභය. හැබැයි ලාභය කියන්නේ මුදල් විතරක් නෙවෙයි. කෙනෙක්ගෙන් ලැබෙන උදව්වක් ලාභයක්. අලුත් සම්බන්ධතාවයක් ලාභයක්. වැදගත් තොරතුරක් ලැබීම ලාභයක්. කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු අවස්ථාවක් ලැබීම ලාභයක්. Tamanගේ අරමුණට තවත් පියවරක් ළඟා වීමක් ලාභයක්. ඒ නිසා මේ කාලයේදී මට සල්ලි ලැබෙනවද කියන එකට වඩා මගේ ජීවිතේ මොන දේවල් ඉස්සරහට යනවද කියලා බලන්න. රැකියාවක් කරන කෙනෙක් නම් Tamanගේ වැඩේ හඳුනා ගන්න පටන් ගන්න පුළුවන්. කරින් Tamanට ලැබුණු ප්‍රතිචාර අඩුයි. දැන් ප්‍රධානියෙක් Tamanගේ වැඩේ ගැන කතා කරන්න පුළුවන්. නැත්නම් අලුත් වගකීමක් ලැබෙන්න පුළුවන්. ඒ වගකීමෙන් පස්සේ ආදායමක් හෝ අලුත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඉක්මනින් ප්‍රතිඵලයක් නොලැබුණත් මේ කාලයේදී හදන සම්බන්ධතාවයක් පස්සේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
ඒ නිසා හැම අවස්ථාවකම දැන් මට මොනවද ලැබෙන්නේ කියලා විතරක් මනින්න එපා. සමහර සම්බන්ධතා වටින්නේ පස්සේ. දැන් ව්‍යාපාර කරන කෙනෙක් ගැන හිතමු. නව පාරිභෝගිකයෙක් හමු වෙන්න පුළුවන්. පරණ පාරිභෝගිකයෙක් නැවත එන්න පුළුවන්. යම් කෙනෙක් ඔයාගේ වැඩේ වෙනත් කෙනෙක්ට හඳුන්වා දෙන්න පුළුවන්. කණ්ඩායමක් එක්ක වැඩක් පටන් ගන්න පුළුවන්. මේ වගේ දේවල් 11 වෙනි භාවයේ ස්වභාවයට ගැලපෙනවා. හැබැයි ලාභය වැඩි වෙන්න නම් 10 වෙනි භාවයේ සහ 2 වෙනි භාවයේ තත්ත්වයක් බලන්න ඕනේ. ඒ නිසා මේක අවස්ථා හඳුනා ගැනීමේ කාලයක් විදිහට බලන්න. දැන් මිතුරන් ගැන. මේ කාලයේදී ඔයාගේ මිතුරු වටය වෙනස් වෙන්න පුළුවන්. අලුත් මිනිස්සු හමු වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ කතා නොකළ කෙනෙක් ආයෙත් සම්බන්ධ වෙන්න පුළුවන්. Tamanගේ අරමුණට ගැලපෙන මිනිස්සු ළඟට එන්න පුළුවන්. ඒ වගේම Tamanගේ ජීවිතයට වටිනාකමක් නොදෙන සම්බන්ධතා ගැන ටිකක් ඈත් වෙන්නත් පුළුවන්. කේතුගේ බලපෑම නිසා මේ වෙනස වැඩිපුර දැනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කලින් හැම සතියන්තයකම එකට යන කණ්ඩායමක් ඉන්නවා. දැන් ඔයාගේ අරමුණු වෙනස්. ඔයාට ඒ කණ්ඩායම එක්ක තිබුණු සම්බන්ධය ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. ඒක හැම වෙලාවෙම සතුරුකමක් නෙවෙයි. සමහර විට ජීවිතයේ දිශාව වෙනස් වීමක්. ඒ නිසා කෙනෙක්ගෙන් ඈත් වුණාම වහාම අපි අතර ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. සමහර විට ඔයා දෙන්නගේ පාරවල් වෙනස් වෙලා. දැන් වැඩිමහල් සහෝදර සහෝදරියන් ගැන. ඔවුන්ගෙන් උපදෙසක් හෝ උදව්වක් ලැබෙන්න පුළුවන්. පවුලේ යම් අවස්ථාවක් ගැන ඔවුන් එක්ක කතා කරන්න පුළුවන්. ඔවුන්ගේ රැකියාව හෝ ජීවිතයේ වෙනසක් ඔයාට බලපාන්න පුළුවන්. හැබැයි රවිගේ ස්වභාවය නිසා තමන්ගේ අදහස ඔවුන් මත පටවන්න එපා. දෙන්නාගේ අත්දැකීම් වෙනස්. දැන් අරමුණු ගැන. 11 වෙනි භාවය කියන්නේ බලාපොරොත්තු සහ ඉලක්ක ගැනත්. ඒ නිසා මේ කාලයේදී ඔයාගේ අනාගතය ගැන ලොකු සැලසුමක් හදන්න පුළුවන්. උදාහරණයක් විදියට තව අවුරුදු 3කින් තමන්ට කොහෙද ඉන්න ඕනේ කියලා ලියන්න පුළුවන්. තමන්ගේ ආදායම, රැකියාව, අධ්‍යාපනය, ව්‍යාපාරය, පවුල, මිතුරන් මේ හැම පැත්තක්ම. ඊට පස්සේ අද කරන්න පුරුවන් පොඩි පියවරක් තෝරගන්න. මොකද ලොකු අරමුණක් තියෙන එක හොඳයි. හැබැයි අද කරන්න දෙයක් නැත්නම් ඒක සිහිනයක් විතරයි. රවි 11 වෙනි භාවයේ ඉන්න නිසා තමන්ගේ අරමුණු වෙනුවෙන් ක්‍රියාශීලී වෙන්න උනන්දුවක් ඇති වෙන්න පුරුවන්. දැන් සමාජ පිළිගැනීම ගැන. ඔයාගේ වැඩේ මිනිස්සු අතරට යන්න පුළුවන්. කෙනෙක් ඔයාට දක්ෂතාවය අගය කරන්න පුළුවන්. සමහරචක හෝ කණ්ඩායමක ඔයාට වගකීමක් ලැබෙන්න පුළුවන්. මේක හොඳයි. හැබැයි ඒ පිළිගැනීම තමන්ගේ වටිනාකම බවට පත් කරගන්න එපා. කේතුගේ බලපෑම නිසා අද ලැබෙන ප්‍රශංසාව හෙට ඔයාට හිස් දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයගේ පිළිගැනීම භුක්ති විඳින්න. හැබැයි ඒකට ඇබ්බැහි වෙන්න එපා. දැන් මුදල් ගැන තවත් වැදගත් දෙයක්. ලාභයක් ලැබෙන කාලයක් වුණත් ඒ මුදලම ආපහු වියදම් කරලා දාන්න එපා. 11 වෙනි භාවයේ ශක්තියෙන් ලැබෙන අවස්ථාවක් දෙවනි භාවයේ තත්ත්වය හොඳ නැත්නම් රැකගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ලැබෙන දේවල් වලින් කොටසක් ඉතිරි කරන්න තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කොටසක් යොදවන්න. අනාගතයට කොටසක් තියාගන්න. මේක සාමාන්‍ය මුදල් කළමනාකරන උපදෙසක්. දැන් කේතු සහ රවිගේ සම්බන්ධය නිසා ඇතිවෙන්න පුරුවන් අභ්‍යන්තර වෙනස ගැන. කලින් ඔයාට ලොකු අරමුණක් තිබුණා. ඒක ලබා ගන්න අවුරුදු ගණනක් මහන්සි වුණා. දැන් ඒක ළඟට ඇවිල්ලා තියෙනවා. හැබැයි හිත ඇතුලෙන් අලුත් ප්‍රශ්නයක්. ඊට පස්සේ මොකද්ද? මේක ඊටා වැදගත්. මොකද ජීවිතයේ සමහර අරමුණු ලැබුණාට පස්සේ අපිට තේරෙනවා ඒක අවසාන අරමුණ නෙවෙයි කියලා. ඒ නිසා මේ කාලයේදී Tamanගේ අරමුණු නැවත පරීක්ෂා කරන්න. මම මේ දේ පස්සේ දුවන්නේ ඇයි? මේක මට සතුටක් දෙනවද? මේක මගේ ජීවිතයට වටිනාකමක් දෙනවද? නැත්නම් මම අනිත් අය එක්ක තරඟ කරන නිසාද කියලා බලන්න. මේ ප්‍රශ්නවලට අවංක උත්තර ලැබුණොත් ඉදිරි කාලයේදී තීරණ ගන්න ලේසි වෙයි. පලාදීපිකා වගේ පැරණි ජ්‍යොතිෂ සම්ප්‍රදායන් වලත් ග්‍රහයෙකුගේ ප්‍රතිඵලය තනිවම නොබලා ඔහුගේ අධිපතිකම, භාවය, රාශිය සහ අනෙක් ග්‍රහ සම්බන්ධතා එක්ක බලනවා. ඒ නිසා රවි තමන්ගේම රාශියේ 11 වෙනි භාවයේ සිටීම ලාභ සහ අරමුණු සම්බන්ධ කරුණු ශක්තිමත් කරන්න පුළුවන් බව කියන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ කේන්දරේ නොබලා නිශ්චිත මුදල් ලාභයක් හෝ රැකියා ප්‍රතිඵලයක් සහතික කරන්න බෑ. ඒ නිසා මේ කාලයේදී ඔයාගේ වැඩේ වෙන්න ඕනේ අවස්ථාව එනකන් නිහඬව බලාගෙන ඉන්න එක නෙවෙයි. ඔයාට තියෙන දක්ෂතාවය මිනිස්සු අතරට ගෙනියන්න, හොඳ සම්බන්ධතා හදාගන්න, අරමුණ පැහැදිලි කරගන්න, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. සමහර වෙලාවට ඔයා හොයන අවස්ථාව දැනටමත් ඔයාගේ වටේ තියෙනවා. හඳුනා ගන්න තියෙන්නේ ඔයාට විතරයි. ඉතින් තුලා ලග්නයක් තියෙන ඔයාට රවි සිංහ රාශිය ගමන් කරන මේ කාලය ගැන අවසානයේට කරුණු ටික එකතු කරලා බලමු.
ආගෝස්තු 17 ඉඳන් සැප්තැම්බර් 17 වෙනකම් රවි සිංහයේ ගමන් කරනවා. තුලා ලග්නයට සිංහය 11 වෙනි භාවය. ඒ නිසා මේ කාලයේදී ලාභ, ආදායම්, අරමුණු, මිතුරන්, සමාජ සම්බන්ධතා, වැඩිමහල් සහෝදර සහෝදරියන් සහ බලාපොරොත්තු ඉටුවීම වගේ කරුණු වැඩිපුර අවධානයට එන්න පුළුවන්. තව විශේෂම කාරණය තමයි 11 වෙනි භාවයේ අධිපතියා රවිමයි. ඒ නිසා රවි තමන්ගේම සිංහ රාශියේ ගමන් කරන මේ කාලයේදී මේ කරුණු සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් හෝ අවස්ථා පෙනෙන්න පුළුවන්. රැකියාවේදී තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න පුළුවන්. අලුත් සම්බන්ධතාවයක් හරහා වැඩකට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරයක නම් පාරිභෝගිකයන් හෝ සම්බන්ධතා වැඩි වෙන්න පුළුවන්. පරණ මිතුරෙක් නැවත සම්බන්ධ වෙන්න පුළුවන්. දිගු කාලීන අරමුණක් ගැන තීරණයක් ගන්න පුළුවන්. හැබැයි ලාභයක් අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා මේ ගෝචරය විතරක් බලලා කියන්න බෑ. ජන්ම කේන්දරයේ 2 වෙනි භාවය, 10 වෙනි භාවය, 11 වෙනි භාවය, ඒවායේ අධිපතියන් සහ දශා තත්වයේ අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කේතුගේ බලපෑම නිසා කලින් ලොකු බලාපොරොත්තුවක් වුණු දෙයක් ගැන දැන් එතරම් උනන්දුවක් නැති වෙන්න පුළුවන්. ඒකත් වැදගත් ලකුණක්. මොකද සමහර විට ඔයාට ලැබෙන්න ඕනි දේ වෙනස් වෙලා නෙවෙයි, ඔයාගේ මට ඕනේ කියන අර්ථයම වෙනස් වෙලා. කලින් මුදල් වැදගත්, දැන් නිදහස වැදගත් වෙන්න පුළුවන්. කලින් තනතුර වැදගත්, දැන් පවුලට දෙන කාලේ වැදගත් වෙන්න පුළුවන්. කලින් හැමෝගෙම පිළිගැනීම ඕනේ. දැන් Tamanට Taman ගැන සෑහීමක් තියෙන එක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලයේදී Tamanගේ අරමුණු නැවත බලන්න. මම මේ දේ පස්සේ දුවන්නේ ඇයි කියලා Tamanගෙන් අහන්න. බ්‍රිහත් පාරාශර හෝරා ශාස්ත්‍රය සහ පලා දීපිකා වගේ පැරණි සම්ප්‍රදායන්වල ග්‍රහ බලය, භාවය, රාශිය සහ අනෙක් සම්බන්ධතා එක්ක සලකා බලන නිසා ගෝචරයේ විතරක් අරගෙන විශාල සහතික අනාවැකි දෙන එක සුදුසු නැහැ. ඒ නිසා මේ කාලයේදී ඔයාට කරන්න පුරුවන් හොඳම දේ තමයි තමන්ගේ දක්ෂතාවය ඉදිරියට ගෙනියන්න එක, හොඳ සම්බන්ධතා හදාගන්න එක සහ අනාගත අරමුණු පැහැදිලි කරගන්න එක. අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න එපා. ඔයාගේ වටිනාකම පෙන්වන්න. මේ කාලයේදී ඔයාට අලුත් ආදායම් අවස්ථාවක්, වැදගත් සම්බන්ධතාවයක් හෝ අරමුණක් ගැන අලුත් අවබෝධයක් ලැබුණොත් ඒ ගැන පහලින් අදහසක් ලියන්න. වේද ජ්‍යොතිෂය ගැන ඔයාට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කියන්න. ඉදිරි වැඩසටහන්වලදී ඔයාගේ ප්‍රශ්න ගැනත් අපි කතා කරමු. මේ විග්‍රහය වටිනායි නම් කැමැත්තක් දක්වන්න. මේ වගේ වේද ජ්‍යොතිෂ විග්‍රහ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟට අපි බලන්නේ වෘශ්චික ලග්නයට රවි සිංහ රාශියේ ගමන් කිරීම කොහොම බලපාන්න පුළුවන්ද කියලා. තුලා ලග්නයට 11 වෙනි භාවයේ ලාභ සහ අරමුණු ප්‍රධාන වුණත් වෘශ්චික ලග්නයට ඒ රවි ගමන් කරන්නේ 10 වෙනි භාවය හරහා. ඒ නිසා ඊළඟට අවධානය යන්නේ රැකියාව, තනතුර, වගකීම් සහ සමාජයේ Tamanගේ තැන වගේ කරුණු වෙත. එතනදී රවිගේ බලය තවත් වෙනස් විදිහකට පෙන්වෙන්න පුරුවන්. ඒ විග්‍රහයත් එක්ක අපි ඉදිරියට යමු. ඔයාගේ මහන්සියට වටිනා ප්‍රතිඵල ලැබෙන්නත්, ඔයාගේ අරමුණු ඇත්තටම ඔයාට වටිනා දේවල් එක්ක ගැලපෙන්නත් වේවා.